මැටි මා බෙලය 11 වෙන කොටස සම්පූර්ණ කතාව රස විඳින්න channel එක subscribe කරලා තියාගන්න. නොං චාන් මිටියාවත අද්දරින් කැලෑරොද දිගේම වංගු සහිත අඩිපාර වැටී තිබුණා හරියට ඇඹරමින් යන ගැරඩියෙක් වගේ. හමුව හැම කෙනෙක්ම කුම් සිලෝර්ගේ කඳවුර ගැන හොඳින් දැන සිටියා. අලුතින්ම හමුදාවට එකතුුණු සෙබලුන් කීප දෙනෙකුම අපට හමුවන නිසා පාර හොයාගන්න කොහොමත්ම අපහසුනේ නැහැ. ඒත් ගමන හිතුවට වඩා දුරයි, දුෂ්කරයි. ඊයේ දවසෙත් මං ඇවිද්ද අමාරුවෙන්. මගේ කකුල් දෙකත් ළඟදිම චීනායගේ වගේ වේවි. තුවාල කැලැල්වලින් පිරුණු පොතු ගැලවෙන රලු දුර්වර්ණු ඒ කකුල් දිහා මට බැලුනේ ඉබේටමයි. මට නැතිවුණු සෙරප්පු දෙක මතක් වුණා. නැවතී වෙහෙස නිවාගෙන යමුයි කියලා කියන්න මට කීප වතාවක්ම හිතුණා. ඒත් ඒ මොහොතේ මගේ ඇස ගැටුනේ කැලෑව තුනී කරමින් උණ පඳුරු අතරින් පෙනෙනු තැනි තලා බිමක්. ගී හඬකුත් ඇහෙන්නේ. අපි පඳුරු අතරින් බලා හිටියා. තුවක්කු උරහිසට බර කරගත් සොල්දාදුවන් ආචාර පෙළපාලියක් යනවා. රණ ගී හඬකුයි ඒ පසුබිමින් ඇහෙන්නේ. වම දකුණ වම අඩි සද්දය ඈතට ඇහුණා. ආපසු හැරෙන්! ඒ ගිගුම් දෙන හඬ නම් අණ දෙන නිලධාරියාගේ. පිට්ටනිය එහාට මෙහාට උන් කී වතාවක් පුහුණුවීම් කරගෙන ගියාද? මට ගානක් වැරදුනා. නිලධාරියාගේ අනින් කීප සැරයක්ම ඔවුන් නැවත හැරුණා. වමට දකුණට. අන්තිමේදී කොඩි කණුව දිහාව එක එල්ලේ බලාගෙන ඔවුන් ගමනේ ගියා ඒ දෙසට. හරියටම ඔවුන් නතර වුණේ කොඩි කණුව ඉදිරි පිටයි. නිලුයි සුදුයි කේමේ සෙරෙයි කොඩියාසල අහසේ සුළඟින් ලෙල දුන්නා. ගොම්මන් අහසේ අඳුරු චිත්‍රයක් අඳමින්. එක සංඥාවකින් ඔවුන් දැඩි කරගත් දකුණතින් ආචාර කළා කොඩියට. ඉන් පස්සේ ඔවුන් රණ ගීයක් ගයන්න පටන් ගත්තා. විමුක්තිය, ස්වාධීනත්වය වගේ බරපතල වචන, ලේ මරණය වගේ භයංකාර වචනත් එහි තිබුණා. මට බොහෝමයක් තේරුණේ නෑ. ඔය කේමේ සිරෙයි හමුදා ගීය හරියට ජාති ගීයක් වගේ. චීනායි මගේ කනට කර කීවේ රහසින්. මම ආස නෑ ඒකට. මා පිළිතුරු දුන්නෙත් රහසින්. හැන්දෑ කළුවරද සොල්දාදුවන්ගේ ගමනද තුවක්කුද රණ ගීයද එහි තේරුමද. මට පැහැදිලි කරන්නට නොතේරෙන යමක් මාව බියටත් අපහසුවටත් පත් කර තිබුණා. චීනායි යළිත් ඉස්සරුණා. පිට්ටනිය මගහැර කඳවුරේ ඈතට යන්නට ගමන් අරඹමින්. පටුලී පාලමක් ළඟ අපි නතර වුණා. ඒ පාලම තිබුණේ අගලක් හරහායි. අගල දිගේ උල්කල උණ කූරු සවි කරලයි තිබුණේ. මා බියෙන් වෙවුලුවා. දැන් අපි මොකද කරන්නේ? අම්මලව හොයාගන්නේ කොහොමද? මං අසරණු වුණා. අනේ මන්දා. නිර්භීත චීනායි හිටියෙත් බය වෙලයි. කළුවර හාත්පස වෙලා ගත්තා. අපිට අපිව පෙනුනෙත් නැහැ. කාත් කවුරුවත් නොදන්නා පළාතක බඩගින්නේ කොහෙද අපි මේ යන්නේ? අවිනිශ්චිත බව මාව නිරන්තරයෙන්ම අධෛර්යයට පත් කළා. මා මගේම සිතවිලි සමගින් සටන් කරන අතරේ චීනායි අසල තිබූ තල අතු මඩුවක් පෙන්නුවා. තලකොළ ආවරණයේ තැනින් තැන සිදුරු වී අබලන් වී තිබුණා. කවුරුවත් එහි හිටියේ නැහැ. මෙතන ඉඳලා අපි හෙට උදේම යමු. මගින් පිළිතුරක් බලාපොරොත්තු නොවීම චීනායි මඩුව ඇතුළට රිංගා එහි බිම වැතිර වකුටු වුණා. මම ඒ තීරණය එතරම් සතුටකින් නෙවෙයි බාරගත්තේ. ඒත් වෙන මොනම කරන්නද? චීනායි කීව නොවෑ අපි හෙට යමුයි කියලා. ඒ වචනේ මට ඇති කළේ සතුටක්. කාත් කවුරුත් නැති මට ඒ මිත්‍රත්වය ලොකු ශක්තියක් වුණා. මාද මඩුව තුළට ගොස් චීනායිට මදක් ඈතින් වැතුරුණා. ඔහු ගොරවමින් නිදී. මට නම් නින්ද අහලකවත් නැති හැඩයි. ඔහේ එහාට මෙහාට හැරමින් පාන්දර වෙන තුරුම නොනිදා පහන් කළා මං. දිරාගිය තලාතු සුළඟට ගැටෙන හඬ රෑ පුරාම මට ඇහුණා. නුදුරින් පේන කැලෑවත් ඒ හා බැඳුණු පරිසරයත් මට ඇති කළේ බියක්. ඉඳ හිට ඇසුණු සතිකුගේ හඬින් මා තිගැස්සුණා. බයනුත් ශීතලනුත් වකුටු වී නිදන්නට උත්සාහ කළ මා එළි වෙනතුරු නොවී සිල්ලෙන් හිටියේ. මටත් නොදැනීම එළිවෙන කිට්ටුව මට නින්ද ගිහින් තිබුණා. උදේ කෑම ගෙනාවා? ඒ හඬට මා අවදි වුණා. දැස් පිස දමා එදෙස බැලූ මා දුටුවේ චීනායි. ඔහුගේ අතේ කෙසෙල් කොලයක එතු කුඩා බත් මුලක්. කොහෙන්ද? මං විමතියෙන් ඇසුවා. කොහෙන් වුණාම මොකද? මං ගෙනාවේ. ගෙනාව? කොහෙන්ද? කවුද නුඹට දුන්නේ? ඒ පාර නම් චීනායි කතා කළේ තරහින් වගේ. ඕන දෙපාද? කන්න නැතුව අපි ඉන්නෙත් බඩගින්නේ. කෑම ලැබුණේ කොහොමද? දුන්නේ කවුද? ඔය හැම දෙයක්ම හොයන්න මොන හේකටද? ඔන්න එහෙනම් මං ඔක්කොම කනවා. සොරකම් කළා නේද නුඹ? මා චීනායිගේ මුහුණට එබුණා. එහෙමමත් කියන්න බෑ. ඒක මේ බෙදා හදාගෙන කෑමක්. ඒ අය මට දුන්නා, මං ගත්තා. එච්චරයි.
කොහොමත් කෑම බෙදා හදාගෙන කන එක පිනක්. මට හිතුණා නුඹම ඕවා කන එකයි ඇත්ත කියන්න. නමුත් මගේ බඩගින්න තිබුණේ ඉහ වහා ගිහින්. බඩත් කෑ ගහනවා. චීනායි කියන්නේ ඇත්ත. බෙදා හදාගෙන කන්න ඕනේ. ලොකු බත් ගුලියක රස බලන ගමන් මං හිතුවා එහෙම. එදා දවසම මාත් චීනායි කඳවුර පුරාම ඇවිද්දා. හිතා ගන්න බැරි වුණා කොහෙන් පටන් ගන්නද කියලාවත්. චීනායිගෙන් ලොකු සහයක් ලැබුණ ගමනට. ඔහු නොහිටින්න මං ඔහේ බයෙන් ඇකිලිලා කඳවුරේ කොනකට වෙලා ඉඳීවි. චීනායිගේ සැලැස්මට අනුව අපි මුලින්ම කඳවුර අයින දිගේම ඇවිදගෙන ගියා. 100 ගණන් අලුතෙන් ආව පවුල් කණ්ඩායම් හැටියට තැන තැන හිටියා. දවසේ වැඩි හරියක් අපි ගත කළේ ඇවිදින්නයි. අඳුර වැටීගෙන ඉද්දි අපිට මහන්සියක් බඩගින්නත් තදින් දැනුණා. අපේ කුඩා නවාතැනට අපි නැවතත් ආවා බලාපොරොත්තු ඉටු නොවූ දුකින් බඩගින්නෙන්. අම්මා මතක් වූ මට සුසුමක් පිට වුණා මටත් නොදැනි. මහන්සියෙන් බඩගින්න දවස ගෙවා එන වෙලාවේ මහන්සි දහන්න බඩගිනි දහන්න අම්මා ළඟ නෑ. මගේ අත හිමිහිට මාබලේ සොයා සාක්කු ඇතුළට ගියා. එහි මතු පිට සිනිදුවට මට දැනුණා. චීනායි දැනගත්තොත් hina වේවි. නිදිමතේ දෑස් පියවියෙද්දි මා මැටි මාබලය අතට රැගෙන හදවතට තුරුළු කරගත්තා. අම්මා මට හෙටම මුණ ගස්සන්න. අනේ හෙටම තෙමින් මිමුණුවා මං. පසුදා අපි කඳවුරේ ගමන් කළේ පෙර දිනට වඩා කුඩා රවුම් මාර්ගයක. අම්මවත් පවුලේ කිසිවෙක්වත් අපට හමු වුණේ නැහැ. අප තවත් අධෛර්යයට පත්වෙන්නට තවත් එක හේතුවක් වුණේ අලුතෙන් පවුල් කඳවුරට එකතු වීමයි. මේ දින පතාම සිදුවෙන දෙයක්. බෝම්බ හඬ වෙඩි හඬත් ආපහු ඇහෙන්න ගත්තා. ආයේ මට ගල් බැම්ම ළඟට යන්න ලැබෙන එකක් නෑ. දැන් නොන්චානවල පුලන් කුඹුරු මැදින් එහාට යන එකත් අනුවණකමක්. මට කරන්න පුළුවන් වුණේ දකින හැම මිනිස් රුවකම අම්මව අයියව සෙවීමයි. කිසිම කෙනෙක් මගේ ආගමනය හෝ රඳා පැවැත්ම වැදගත් කොට සැලකුවේ නෑ. කඳවුරු බිම හුරු වේගෙන එද්දි මා මේ රටාවට කැමති වුණා. හුරු වුණා. ටිකෙන් ටික අන් අයගේ නොතැකීම හා අවධානයක් නැතිවීම මට දුන්නේ නිදහසක්. ඇති කලේ යම් තරමක සතුටක්. ඒ කියන්නේ මට ඕන දෙයක් ඕන වෙලාවක කරන්න නිදහස තියෙනවා. අහන්න බලන්න සොයන්න කවුරුත් නෑ. මගේ බඩගින්නට කෑම මාම හොයාගන්න පුරුදු වුණා. කෑම බෙදෙන වෙලාවට කාගේ හරි ලිප්පක් ළඟට ලං වුණාම හරි සමහරු නම් මාව දැක්ක ගමන් එලව ගත්තා. සමහරු නොදී බැරිකමට යමක් දුන්නා. සමහරු හිතලම ඉතුරු බත් ටිකක් දුන්නා. සමහර වෙලාවට හාමතේම යන්න ගියා. මේ 4 වෙනි දවස. චීනායිත් මාත් අද ඇවිද්දේ අපේ 6 වෙනි කවාකාර මාර්ගයේ දිගේ. ඒ කියන්නේ කඳවුර ඇතුලේ මෙතෙක් අපි යන කුඩාම ඉඩකඩ. තවමත් කිසිම හෝඩුවාවක් නෑ. ප්‍රධාන මූලස්ථාන භූමිය විතරයි තව ඉතිරි. අර 4 කොටුවක් වගේ තියෙන බිම් කොටස. කේමී සෙරේ කොඩිය තිබුණේ අන්න එතන. ඉතින් දැන් මොකද කරන්නේ? මං ඇහුවා චීනායිගෙන්. ඔහු සැලකිල්ලෙන් බැලුවා අප අවට සිදු හැම දෙයක් ගැනම. එතන කුඩා නිවාස තිබුණා 10ක් විතර. තලාතු සෙවිල්ලු කුඩා ගෙවල්. එයින් ලොකුම එකලු කුන්සිලෝල් ජෙනරාල්තුමාගේ නිවහන. චීනායි කීවේ ඊට පිටිපසින් තියෙන්නේ ඉහළ නිලධාරීන්ගේ ගෙවල් කියලා. ඒ අසලම දිග බැරැක්කයක්. තලාතු පිළිවෙලකට සෙවිලි කර තිබුණා එහි වහලයට. අපි එතනට යමු. ඒ වගේ තමයි සොල්දාදුවන් ඉන්නේ. චීනායි කීවේ උනන්දුවෙන්. මගේ ඇස් වලට කඳුළු පිරුණා. වැඩක් නෑ. එයාලා එතන ඉන්න එකක් නැහැ. බලාපොරොත්තු සුන් කරගත් මා කීවා. බඩගින්නත් මහන්සියත් මාව දුර්වල කළා තවත්. ඒත් මට ආයෙත් හිතුණා මං අධෛර්ය වුණොත් කොහොමද අරමුණට ළඟා වෙන්නේ? මං ආවේ පවුලේ අය සොයා ගන්නමයි. මගේ නැහැයට අපූර්ව සුවඳක් දැනුණා. කොහේ හරි කුකුල් මස් බදින සුවඳ. කතා දෙකක් නෑ ඒ සුවඳම තමයි. ඉදුණු peerat පැසුණු සියඹලත් මී මැසන්ටත් කලින් හොයාගන්නේ මමයි. ඒ බව කීවේ අයියා. මට සුවඳට තියෙන්නේ ඉවක්ලු. අහල පහලින්මයි ඒ සුවඳ එන්නේ. අර තියෙන්නේ කුස්සිය. යමු ගිහින් බලමු. මා වැලමිටෙන් චීනායව තල්ලු කරමින් කීවා. 4 බිම් කඩ හරහා ගිය අපි නතර වුණේ පෙර කී සුවඳට තවත් කිට්ටුවෙන්. කුස්සිය තිබුණේ ලොකුම ගේ ළඟයි. ශාලාවක් වගේ දිගට හදා තිබුණු විශුස්සියක් ඒක. ඒකේ ඇතුළෙන්මයි සුවඳ එන්නේ. හො මේ ශාලාව පසු කරමින් ඒ අද්දරින්ම තව දුරටත් අපි ඇවිදගෙන ගියා. උණ බම්බු වලින් තැනූ ආසනයක් දිගට අසුන්ගෙන සිටි සෙබළුන් කණ්ඩායමක් ඒ අතරේ මා දැක්කා. ඔවුන් තුවක්කු බිම තබා ඒවා තම තමන්ගේ පාදවලට හේතු කර ආරක්ෂාකාරී ලෙසින් විමසිල්ලෙන් අවධානයෙන් යමෙකුගේ කතාවකට ඇහුම්කම් දෙනවා. උඩුකය නිරාවරණය වූ උස මහත අමුතු මිනිසෙක්
තමා කතා කරමින් හිටියේ. කතාව පැහැදිලි නෑ, හරියට රහසක් කියන්න වගේ. ගැඹුරු වුණත් ඉතාම පහත් ස්වරයකින් කතා කළ නිසා අපට එය පැහැදිලි වුණේ නැහැ. ඔහුගේ බෙල්ලේ පැළඳ සිටි චන්ද්‍රවංකය හැඩ ඇති සුරය ඉර එළියට දිලිසුණා. ඔහු මා දිහා බැලුවා එක එල්ලෙම. යමක් කියන්නට වගේ රවා බැලුවා. චීනායි මාවත් ඇදගෙන එතනින් වහා ඉවත් වුණා. ගිනි අඟුරුවල දිස්නේ පමණක් පෙනෙන අඳුරු කුස්සියට අප ඇතුළු වුණා. එහාට මෙහාට යන අඳුරු සෙවණෙලි මැද නොපෙනී ගියා අප දෙදෙනත්. අත තිබූ කුඩා තලකොළ අවානකින් ලිපට නොනවත්වා පවන් ගසනා කෙනෙක් අඳුර අතරින් අපි දුටුවා. තාරකා වගේ ගිනි පුළුඟු හැම තැනම. එතනින්ම ගිනි අඟුරු මත කබලක බැදෙන කුකුල් මස්. කූරුවල ගසා පිළිවෙලට ඇසුරූ කුකුල් මස්. ඒවයි තෙල් දිලිසෙනවා. කටට කෙලක් තිනවා. රසත් දැනෙනවා. කර කරගා හැපෙන පදමට රසට ඇති. අපි තවත් ඇතුළටම රිංගා ගියා. දොර ළඟම කණුවේ ගැටගසා සිටි කුඩා රිලා පැටියෙක් හැරුණුකොට මුරට කවුරුත් එතන දකින්න හිටියේ නෑ. දොර මුර කරන රාජකාරිය මට බාර දුන්නු චීනායි සෙමෙන් ඇතුළට පය තිබ්බා. රිලව දත් විලිස්සා ඉදිරියට පැන්නා. දම්වැල ශබ්ද නගා සෙලසුණා. චීනායිගේ දැස් විශාල වුණා. ඒ අතරේ මා දැක්කා වහලේ පියස්සේ කොක්කකින් එල්ලා තිබුණු කුඩා කෙසෙල් කැන. දෙවරක් නොසිතාම උඩ පැන කෙසෙල් ගෙඩියක් කඩාගත් මං විසිකලා ඒ ඌ වෙතට. මුලින්ම එය බාර ගන්නට මැලි වුණත් ඌ සෙමින් කෙසෙල් ගෙඩිය ගත්ත අත් දෙකට. මේ ඇසිල්ල චීනායි ඇතුළට පැන ගත්තා. අත පොවන මානයේම තිබුණු බැදපු මස් රැඳුණු කූරකට ඇස යොමු වෙනවා දැක්කමං. ඒත් ඊට වඩා හොඳ දෙයක් දකින්න ඇති චීනායි. කළුවරේම දිව්වහු වෙන තැනකට. විශාල කුකුලෙක් රෝස්ට් වෙන තැටියක් ළඟට. බඩගින්නත් බයත් නිසා ඉක්මනින් ඒන් කකුලක්ම ගලවාගත්ත චීනායි ආපහු හැරුණා. වංගෙඩියකට මෝල් ගහෙන් තඩිබානවා වගේ මගේ හදවත බයෙන් ගැහුණා. දුන්නෙන් ගිලිහුණු ඊගහක් වගේ චීනායි දොරදිහාවට දුවාව ජයග්‍රාහී සිනහකුත් එක්ක. මේ ජවනිකාවට අවධානය දෙමින් සිටි නිසා මට මුරදෙටු රිලා රාලහාමිව අමතක වුණා. ඌ දත් විලිස්සාගෙන පැන්න චීනායි වෙතට. ගොරහැඬි අමිහිරි හඬක් නගා දත් විලිස්සෙමින්. දම්වැල නොතිබුණා නම් චීනායි ඉවරයි. එක අරක් කැමියෙක් මේ කලබලය දැක එතනට ආවා. අල්ලගත්ත චීනායිගේ උරහිස්සෙන් තදින්. චීනායි පැනගන්නට උත්සාහ කළා. අරක් කැමියා උදව් ඉල්ලා කෑ ගැහුවා. උඩුගය නිරුවත් උස මහත මිනිසා පෙනී හිටියා එතන. ඌගේ ගැඹුරු හඩ එතන රැව් දුන්නා. මොකද මෙතන සිද්ධ වෙන්නේ? බියෙන් විරිකී මා පැනගන්නට තැත් කළත් මගේ අතේ මැණික් කටු අසලින් තද කර ඔහු මාව අල්ලගත්තා. මා දෙසට නැවී ඔහු ගිගුරුවා. කවුද නුඹ? මොකටද මෙතනට ආවේ? කවුද තමුණ මෙහාට එව්වේ? අර චන්ද්‍රවංකේ වගේ දිලිසුණු කොටියුගේ දතත් දැනුයි මට පෙනුනේ. කතා කරන්නයි කිව්වේ. මගේ අත තදින් සෙලූ ඔහු කීවා. මා කට ඇරියට වචන පිට වුණේ නෑ. චීනායිව තදින් අල්ලාගෙන සිටි අරක් යමියා කීවා, උතුමාණනි, මොවුන් දෙන හොරු, කෑම හොරු. ඔහුගේ හඬ වෙවුලුවා බයෙන්. කෑම හොරකමේ ආවා එහෙනම්? බය නැතුව කුන්සිලෝර්ගේ නවාතනටත් හොරකමේ ආවා. මට කෙල ගුලියක් ගිලුණා. දෙවියනේ, මේ එහෙනම් අර කියූ නායකයා, කඳවුරේ පාලකයා, කුන්සිලෝර්. මීටත් වඩා තවත් ඉතින් අනතුරක් වෙන්න තියෙයිද අපට? අපි ඉවරයි. ඉවරටම ඉවරයි. මට හිතුණා. මට උත්තරයක් දෙනවද නැද්ද? නවතත් ඒ හඬ. චීනායිගේ බල බිඳුණු මුහුණ දුටු මට තවදුරටත් ඔහුගෙන් උදව් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් බව හැඟුණා. නිදහස් වූ අතින් මා සාක්කුවේ තිබුණු මැජික් මාවලේ පිරිමැද්දා. එහි සීතල අතට දැනී ඒ දිගේම ධෛර්යයත් බලයත් ශක්තියත් මසිතට ඇතුළු වුණා. මට ඒ බව දැනුණා. සමාවෙන්න කුන් මහතාණනි, නෑ මේ කුන් උතුමාණනි, අපේ සේකලේ ඉවසා ගන්න බැරි වුණු බඩගින්නටයි මා කීවා. බඩගින්නට කෑම සොරකම් කළ යුතු නෑ නොවැ. කුන්සිලෝ රුතුමා සැරෙන් කීවා. වෙන කොහොමද එනම් බඩගින්නට කෑම සොයාගන්නේ? මා එසේ සිතුවා. කලබලයට මගේ සිතුවිලි වචන වලින් පිට වී තිබුණා. හැමෝම මා දිහා පුදුමෙන් බලා සිටියා. මැජික් මාබලේ බරට වැඩ බව මට නම් දැනුණා. කුන්සිලෝ රුතුමාණන් මා දෙස බැලුවේ විස්මයෙන්. ළමයෝ, දෙයක් ගන්න කලින් අහන්න ඕනෑ. චීනායිගේ අතේ තිබුණු බැදුණු කුකුල් කකුල් වලින් බිමට තෙල් බේරෙනවා. මගේ බඩගින්න වැඩි වුණා. මම ගත්ත එයින් එකක් මගේ අතට. කුන්සිලෝර් වෙත පාමින් මා ඇහුවා, උතුමාණනි, දැන් කියන්න මට අවසරද මේ අනුභව කරන්නට? අරකමියගේ දැස උඩ ගියා. ඔහු පැන්නා ඉදිරියට මාව අල්ලන්න. දඩබ්බරකම විතරක් මේ කෙල්ලගේ. උඹේ කට බොහොම වැඩි. කුන්සිලෝර් මා දිහා බලාන හිටියා. අතින් සන්කර අරක් යමියව නැවැත්තුවා. කෙල්ලේ,
මම කැමතියි නුඹට. නුඹ නොහොම නිර්භීතයි නොවැ. පුංචි වුණත් ධෛර්යවන්ත බවයි පේන්නේ. ඔහු දෙස බැලුවා මං. ස්තුතියි උතුමාණෙනි. මගේ නම දාරා. මම හොඳම් පුංචි කෙල්ලෙක් නෙවෙයි. මට වැඩ කරන්නත් පුළුවන්. හොඳයි දාරා. දැන් යන්න පුළුවන්. හැබැයි මේ බේරිලා යන්නේ පළවෙනි සහ අවසාන වතාවටයි. ඒ බව මතක තියාගන්න ඕනේ. ඊළඟ වතාවේ අහුනොත් මා කියනවා නුඹේ අම්මට නුඹට දඬුවම් කරන්නයි කියලා. තේරුණා උතුමාණෙනි. මගේ පවුලේ විස්තර කිසි දෙයක් මා ඔහුට නොකියන්නට වග බලා ගත්තා. අපට පිටත් වන්නට අවසර දෙමින් ඔහු ඕනවට එපාවට අත වනා යන්නට හැරසුණා. උතුමාණෙනි, එතකොට අර රෝස් කරපු කුකුල් මස් කෑලි දෙක ඒවා අරගෙන යන්නද? වෙන මොනවත් තව අවශ්‍යද නුඹට දාරා? ඒ ඔහුගේ ගැඹුරු ස්වරය. මම මගේ මාබලේ තදින් අල්ලා ගත්තා. උතුමාණෙනි, මම කැමතියි ඔබට සේවය කරන්න. ඒ වෙනුවෙන් මට පඩියක් එපා. කන්න යමක් ලැබුණොත් හොඳටම ඇති. මට වැඩ කරන්න පුළුවනි. කුන් සිලෝර් අරක් කැමියා දෙස බැලුවා. සිද්ධ වෙන දේවල් අදහගන්නත් බැරිවයි අරක් කැමියා නම් හිටියේ. නුඹට මෑගෙන් උදව් ලබාගත හැකි නොවේද? කුන් සිලෝර් ඇසුවා. ඔබ කියන්නක් කරන්නම් උතුමාණෙනි. අරක් කැමියා එකඟ වුණා. චීනායි මමත් එතන තනි වුණා. චීනායි දැස් ලොකු කරගෙන මා දිහා බලා ඉන්නවා. ඔහු විස්මයෙන් තවමත්. කුන්සිලෝල් හරියටම හරි. නුඹ නම් පුදුම කෙල්ලෙක් තමා දාරා. තේරුණු එක දෙයක් තිබුණා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ජන්තුගේ මැටි මාබලේ මැජික් බලයෙන් කියන එක.